समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमखदं नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स योगावे जायते भोरे अयोगे भोरे संकयो एतं द्वेधा पतं ज्ञात्वा भावाय विभवाय च ततत्तानं निवेशय्य यथा भोरे पवड्डतीति යටගල රාජමහා විහාරයේ ආදිපතිත්වයේ උසුලා වදාරන පරම පූජනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේ මේ කටයුතු සංවිධානය කරන පඬිත ස්වාමින් වහන්සේලා ඇතුළු සද්දි විහාරික අන්තේවාසික අපේ ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. ශර්ලි මහත්මිය ඇතුළු සදැහැති වාසනාවන්ත පින්වත්නි අපේ පරම පූජනීය නායක හාමුදුරුවෝ ඊටාම පැහැදිලිව මේ ඇත්තෝ මේ විහාරස්ථානයේ දියුණුවට කටයුතු කරන ආකාරය මේ වෙනුවෙන් කැපවෙච්ච ආකාරය ඊටාම හොඳට පැහැදිලි කරන නිසාත් නිතර මේ ඇත්තෝ ධර්ම ශ්‍රවණයට කැමැතිව නිතර ධර්ම ශ්‍රවණය කරන නිසාත් මම හිතනවා අමුතුවෙන් ධර්මාවාදයක් දී යුතු වන්නේ නැහැ. මේ ඇත්තෝ බොහෝම ඕනකමින් බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය සංඝ ගෞරවය ඇති කරගෙන ඉතාම ඕනකමින් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරાવી කියලා මම උදක්ම බලාපොරොත්තු වෙනවා. පින්වත්නි දැන් මේ ඇත්තෝ අද මේ පෝය දවසේ විවිධ gedara නිදහසේ ඉන්න පුළුවන්කම තියෙද්දි වැඩ කටයුතු තියෙද්දි මේ උදේ පාන්දරම නැගිටලා සූදානම් වෙලා විහාරස්ථානයට එන්නේ ඇයි? අපි හැමදාම බුදුන් වඳින්නේ ඇයි? දන් දෙන්නේ ඇයි? භාවනා කරන්නේ ඇයි? කටන පිංකම් කරන්නේ ඇයි? දැන් ඕවගේ දේවල් අපි නිතර කරනෝනේ. හැමදාම පිරිත් කියනවා, අපි හැමදාම බුදුන් වඳිනවා, හැමදාම භාවනා කරනවා නේද? මිනිස්සුන්ට උදව් කරනවා, සතුන්ට උදව් කරනවා, විවිධ හොඳ වැඩයයි සම්මත දේවල් මහ රාශියක් අපි කරනෝනේ. මේව කරාට පස්සේ දැන් අපි දිව්‍ය ලෝකේ යනවායි කියන එක, මනුෂ්‍ය ලෝකෙ උපදිනවායි කියන එක, සසර කෙලවර නිවන් දකින්නවායි කියන එක ඔක්කොම අන්තිමට වෙන ඒවානේ නේද? මේ භවයේදී ඇත්තට මොකද්ද මේ ඇත්තන්ට ලැබෙන්නේ? දැන් ඔන්න ආශාලි මහත්තයා හිතුවා මට ආරාධනා කරලා දැන් මේ ධර්ම දේශනාව කරවන්න. දැන් මම තව ටිකකින් බණ කියලා ඉවරලා මම වඩිනවා. මොකද්ද ඔබතුමාට ලැබුණේ? මේ ඇත්තන්ට මොකද්ද ලැබුණේ? කොහොමද පින ලැබුණා කියන්නේ? මොකද්ද පින කියන්නේ? මොකද්ද පින කියන්නේ? සන්තෝෂ වීම, සතුටු වීම. මම දැන් කියනවා මෙහෙම. දැන් බඩගිනි එක්කෙනෙකුට කෑම ලැබුණම සතුටුයි. ණය වෙච්ච එක්කේ ණය ගෙවා ගත්තම සතුටුයි. ලෙඩ වෙච්ච එක්කේ ලෙඩ හොඳුනාම සතුටුයි. දූ පුතුන් නැති අයට දුවෙක් පුතෙක් ලැබුණම සතුටුයි. ගෙයක් දොරක් නැති එක්කෙනාට ගේ දොර ලැබුණම සතුටුයි. නේද? මේ මම මෙහෙම කිව්වොත් මත්පැන් බොන එක්කෙනාට බෝතලයක් ලැබුණම දුංගඩි බොන එක්කෙනාට දුංගඩියක් ලැබුණම පර අඹුවට කරායනකට තව අඹුවක් ලැබුණම පර පුරුෂයන් කරායනකට තව පුරුෂයෙක් ලැබුණම සතුටු නැද්ද? ඉතින් ඒකට ඒවත් වෙන්න බෑ. දැන් මේ අතගේ සතුට කියලානේ පින. දැන් කෑලි එකතු කරන්න වෙනවා එකතුකට. දැන් අපි හිතමු දැන් ශර්ලි මහත්තයට තියෙන සතුටමද මේ සහෝදරී මහත්මියට තියෙන. එහෙම නැත්නම් මේ අතමයි එක එක්කෙනාගෙන් අහනවා. හොඳයි. කියන්න ඕනගේ සතුට, ඕනගේ සතුට ඔහොම අහගෙන ආගෙන කියත ඔක්කොටම එකම සතුටක් තියෙනවා. ඒක තමයි. දැන් ඒක තමයි නිසා ඊටාම සරලව ගමු. අපි ගැඹුරට යන්නේ නැතු නිකන් සරලව ගමු. සරලව ගත්තොත් ඇත්තටම සතුට කියලා දැන් නිවුන් දරුවෝ දෙන්නෙකුටවත් එක සමාන සතුටක් තියෙනවද? නිවුන් දරුවෝ දෙන්නෙකුටවත් එක සමාන සතුටක් තියෙනවද? ලෝකේ සතුටු වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. දැන් මේ අපේ ඉංජිනේරු මහත්තයා ඕන තරම් ගොඩනැගිලි හදවලා ඇතිනේ.
ඔය මේෂන් පාසුන් නැල කවදා සතුටු වෙලා තියෙනවද? වඩු පාසුන් නැහැ කවදා සතුටු වෙලා තියෙද? මේ නැත්තම් ගෙදර වැඩ කරන කෙනෙක් සතුටු වෙලා තියෙනවද? දුවේ පුතේ සතුටු වෙලා තියෙනවද මේ නැත්තම්? දැන් මේ ඇත්ත ඕන්න ජීවිතේම කැප කරලා හම්බ කරපුවා ඔක්කොම දවන්ගේ දරුවන්ටනේ කරේ. දරුවන්ට කරලා ඔක්කොම කරලා ඒ කට්ටියට උගන්නලා රස්සා හම්බුනාට පස්සේ ඒව මේ කරලා යුග දිවියට පච් කරලා ඒ දූල පුතාලා හදලා දැන් අම්මා තාත්තා වයසයි. හොඳටම වයස අම්මා තාත්තට කියනවද කිසිම දුවෙක් හරි පුතෙක් හරි අනේ ඔබ දෙපළගේ මේ ආධ්‍යාත්මික දියුණුවට වැඩ කරගන්න. අපි අපේ ළමයි හදාගන්නම් කියලා කියනවද? අඩුව තරමෙන් කියන ඇඳේ ඉන්න අම්මට කියන්නේ මොකද? අනේ අපි පොඩ්ඩක් මේ පුතා බලා ගන්න මම කඩේට ගිහින් එනකන්. කවදා සතුටක් තියෙනවද? පැහැදිලි? කිසිම කෙනෙක් සතුටු වෙන්නේ නැහැ. අතෘප්ති කරයි ලෝකේ. සතුටු වෙන්න රහතන් වහන්සේලා විතරයි. අනිත් සියලුම දේ අතෘප්ති කරයි. පැහැදිලිද? ඒ නිසා පින කියන්නේ සතුට නෙමෙයි. කිසිම දවසක කියන්නේ පින කියන්නේ සතුට කියලා. කොහොමද පින කියන එක හැඳින්නුවේ? චිත්තං පුනාතීති පුඤ්ඤං. චිත්තං පුනාතීති පුඤ්ඤං. නේද? චිත්තං කියන්නේ සිත. පුනාති කියන්නේ මොකද? පිරිසුදු කරයි. හිත පිරිසුදු කරනුයේ පින් නමි. දැන් ශාලි මාතර මේ පින්කම ඉවරාම හිත හොඳට පිරිසුදු වුණා. බුදුන් ගැඳලා ඉවරනකොට හිත හොඳට පිරිසිදු වෙනවා. බණ අහලා ඉවරනකොට හොඳට හිත පිරිසිදු වෙනවා. භාවනා කරලා ඉවරනකොට හොඳට හිත පිරිසිදු වෙනවා. පින කියන්නේ හිතේ ඇති කරගන්න පිරිසිදුකම. බුද්ධ පූජා පින්කම බුද්ධ පූජාවෙන් මොකද වෙන්නේ? හිත පිරිසිදු වෙනවා. බෝධි පූජා පින්කම බෝධි පූජාවෙන් මොකද වෙන්නේ? හිත පිරිසිදු වෙනවා. දානමය පින්කම දන් දුන්නම මොකද වෙන්නේ? හිත පිරිසිදු වෙනවා. පැහැදිලිද? ඒතර පින කියන්නේ මොකද්ද? සිතේ ඇති කරගන්න පිරිසිදුකම. කිසි දවසක් කියන්නම සතුට කියලා. පැහැදිලිද? ඊටාම පැහැදිලිව බුද්ධාව ඉගෙන ගන්න ඕනේ. දැන් බලන්න මේ හිත පිරිසිදු කරගෙන හිත සන්තෝෂ කරගෙන නැත්නම් හිත දියුණු කරගත්ත අය බුදුහාඳුර ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලනේ හිටියේ. දැන් මේ අත මට කියන ආලාර කාලාව ආකින්චඤ්ඤායතනතේ හිත දියුණු කරා. උද්දකාරාම් පුත්ත නේව සංඥා නා සංඥායතනතේ හිත දියුණු කරා. ආලාර කාලාව මැරෙන්නේ බෝසත්ත්වෝ බුදු වෙන දින 7කට කලින්. උද්දකාරාම් පුත්ත මැරෙන්නේ බෝසත්ත්වෝ බුදු වෙන දවසට ඉස්සෙල්ලා. මේ දෙන්නම බුදුහාරු දැක්කේ නැහැ. බුද්ධ කියන වචනේ ඇහුවේ නැහැ. එහෙනම් මට කියන කොහොමද මේ අත මෙච්චර හිත දියුණු කරේ? හොඳයි කියන්න බලන්න දැන් මෙච්චර බණ අහනවා කොහොනේ? බුදුහාමුදුරු දකින්න නැතුව බුදුහාමුදුරගේ බණ අහන්න නැතුව ආලාර කාලාම කොහොමද ආකින්චඤ්ඤායතනෙ ඉපදෙන්නේ? අරූපාවචර තුන්වෙනි ඥානනේ. උද්දකාරාම් පුත්ත කොහොමද නේව සංඥානා සංඥායතනෙ ඉපදෙන්නේ? නේ? කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා බෝසත්යන් නම තියෙන වෙලාවේ මේ ඒ අවස්ථාවේදී කොහොනේ මෙයා අනිවාර්යෙන් බුදු වෙනවා කියලා. කිව්වේ මොකෙන්ද? අභිඥා පාවිච්චි කරලා. කොණ්ඩඤ්ඤ තාපසය කියන්නේ අභිඥා වලින්. එයාට તો එහෙම ළමයෙක් දැක්කම පස්සේ අපිට කියන්න පුළුවන්ද මේ මෙයා අසවලා වෙනවා කියලා. ඒ කිව්වේ අභිඥා පාවිච්චි කරලා. එතකොට එයාට අභිඥා තිබුණානේ. එතකොට අෂ්ට සමාපatti පංච අභිඥා තිබුණේ බුදුහාරෝ බෝසත්ත්වෝ බුදු වෙන්නේ ඉස්සෙල්ලා. කොහොමද ඒ කට්ටිය ඉපදුවේ? දන් දීලා පුළුවන්ද? මොකද්ද භාවනාව? දැන් ඔය කියන්නේ මොකද්ද භාවනාව? සමත භාවනාව තිබුණාද බුදුහාමරට ඉස්සෙල්ලා? ආනාපාන සතිය තිබුණාද බුදුහාමරට ඉස්සෙල්ලා? ආනාපාන සතිය බෝසත්වයෙකුට අරගෙන කිසි කෙනෙකුට වඩන්න බෑ. මෛත්‍රී භාවනාව ඔක්කොම දැන් මේ අත කියන්නේ ඔක්කොම බුද්ධ ධර්මයේ තියෙන භාවනාවනේ. මං අහන්නේ බුදුහාමරට කලින් තිබුණාද ඒවා? ආලාර කාලාව බුද්ධ ධර්ම දැනගෙන හිටිය කෙනෙක් නෙවෙයිනේ. උද්දකාරාම් පුත්ත බුද්ධ ධර්ම දැනගෙන හිටිය කෙනෙක් නෙවෙයිනේ. වේදේ වලින් පුලන්ද අභිඥා බුදවන්න. අර අන්දේව ටික කිව්වලුනේ අශ්‍රය ගැන මේ අලිය ගැන නේද? සමහරු කළු මුෂ්ටක් වගේ කියලා, සමහරු කළු කුල්ලක් වගේ කියලා, සමහරු කළු වංගෙඩියක් වගේ කියලා. ඒව ඇත්තද? ඇත්තද ඒ බොරුත් නෙවෙයිනේ. අන්න ඒ වගේ තමයි මේ ඇත්තගේ උත්තර වලන් ගියාව. හරියට යවත් දන්නේ නැතුණා වයි මොකක් හරි කියනවා. ඕඩෝට වැඩි අරෝමෝ කිව්වට පස්සේ තමන්ගේ මොකද වෙන්නේ?
නොදන්නාකම් ප්‍රකට වෙනවා. එහෙම හිතලා කියන්න. ආවට කියන්නේ එකසරට කියන්න එපා. එතකොට ඒක හරි කැතයි. තේර පොඩි ළමයි නෙවෙයි ඔක්කොම ඉන්නේ වැඩි හිටියයිනේ. දැන් මෙච්චර වනහල දියන්න බුදුආමෝ මෙතන යටගල් රජමහා විහාරය කියන්නේ බණ ලක්ෂ ගාණක් කියපු තැනන්නේ. නේ? ඉතින් මේ අත මට කියන්නකො බුදුහාඳුරු නැතුව කොහොමද මේ අත මෙච්චර හිත දියුණු කරේ? මොකද්ද ක්‍රමවේදය? ධානය ඉපදෙව්වේ කොහොමද? මොකද්ද ක්‍රමේ? මොකද්ද භාවනාව? උදේ පාන්දර ටිකක් මොලේ පෑදෙන්නත් එක හිතමු. කියලා බලන්න. කවදාවත් අහලා නැද්ද හතරවෙනි ශික්ෂාව කඩන්න නැතුව මට කියන්න. එතකොට මං කියලා දෙනවා. මේ කවදාවත් අහලා නැද්ද? ආලාර කාලාම ආගින්චඤ්ඤායතන ඉපදුවේ කොහොමද කියලා අහලා නැද්ද? උද්දකාරාම පුත්ත නේව සංඥා නා සංඥායතන උපදුවේ කොහොමද කියලා අහලා නැද්ද? අහලා නැත්තම් නෑ කියන්නේ. එතකොට කියලා දෙනවා. අහලා නෑ. ඒ කට්ටිය කලේ පින්නොත්නි කසින කියන භාවනාව. මේ අතෝ කසින භාවනාව වඩලා තියෙනවද? කසින භාවනාව වඩලා නැද්ද? නෑ. කසින භාවනාව කරලා නැද්ද? හෙට ඉඳලා කරන්න පුළුවන්. ඊටාම සරල ක්‍රමයක් කියලා දෙනවා. ඊටාම සරල ක්‍රමයක්. ඕන රබානක් විතරයි. රබානක් ඕන වියතකුත් අඟල් 4ක විස්කම්බේ තියෙන. දැකලා තියෙන රබන් විස්කම්බේ කියන්නේ කේන්ද්‍රය හරහා අදිනිර තියෙන ඕන වියතකුත් අඟල් 4ක්. තියෙන රබානක් ගන්නවා. අරගෙන පොළොවේ පස් ටිකක් දිය කරනවා. දිය කරලා මේ රබානේ හොඳට ගන්නවා. ගාලා වේල ගන්නවා. වේලගෙන මූණකට සෝද ගන්නවා. පහසු ඇඳුමක් ඇඳ ගන්නවා. තෙල් මල් පහන් සේරම ලෑස්ති කරගෙන ලෞතුරා බුදු විහාරයකට හරි එහෙම නැත්නම් තමන්ගේ ගෙදර බුදුන් වඳින තැනට හරි ගිහිල්ලා මේ මල් පහන් සේරම තැම්පත් කරලා පන්සිල් සමාදන් වෙලා බුදුන් වැදලා පිරිත් කියලා මෛත්‍රී භාවනාව කරලා ඉවරලා අන්න අර කසින මණ්ඩලය අතට ගන්නවා. අරගෙන කසින මණ්ඩලය දිහා බලාගෙන පඨවි 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 කියලා භාවනා. හරිනේ? ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? මේ කසින කියන වචන තේරුම මොකද්ද? සියල්ල කියන එකයි. දැන් අපි වඩන්නේ මොන කසිනද? පඨවි කසින. පඨවි කසින කියන්නේ මුළු පෘථුවියම. මේ මට පේන්නේ මුළු පෘථුවියමයි කියලා මං හිතන්නේ. හිතමින් එක තැනක් දිහා බලාගෙන භාවනා කරනවා. කරනකොට මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට මගේ කියන විතක්ක කියලා. ඒ අරමුණට යොමු වෙනවා. යොමු වුණු ගමන් ඒ අරමුණේ හිත පිරිමදිනවා. ඒකට කියනවා අපි ਵਿਚාර කියලා. ඒතර අපි ලොකු සතුටක් දැනෙනවා මගේ දැන් අරමුණට හිත ඇවිල්ලායි කියලා. එතකොට ප්‍රීතිය ඇති වෙනවා. ඒ වගේම හිතට බොහොම සැපයක් සතුටක් ලැබෙනවා. සැහැල්ලු බවක්. එතකොට සුඛය ඇති වෙනවා. හිත ඒකාග්‍ර වෙනවා. පඨමඥාන ලැබෙනවා. විතක්ක ਵਿਚාර පීස් සුඛ ඒකාග්‍රතාවසයිද පඨමඥානයි කියන එක ලැබෙනවා. ඒ ලැබුණාට පස්සේ පඨමඥාන සිත ලැබුණම ඔන්න ධාන චිත්ත වීදිය පහළ වුණා. එහෙම ඒ ධාන සිතම දවස් දෙකක් තුනක් පැති කරගත්තොත් අපිට සමාපatti කියන චිත්ත වීදිය පහළ වෙනවා. ප්‍රථම ධාන සමාපත්තිය. ප්‍රථම ධාන සමාපත්තිය ලැබුණ පස්සේ අපි හිතනවා ප්‍රථම ධානට වැඩිය ဒုတိ ය ධානය හොඳයි. මම ဒုတိ ය ධානය ලබා ගන්න ඕන කියලා ආවජ්ජන සමාපජ්ජන අදිඨාන මුට්ටාන පච්චවෙක්කන කියන පංචවිධ වසීතාවෙන් හිත වසක් කරගන්නවා. ආවජ්ජන කියන්නේ සිහි කරනවා. සමාපජ්ජන කියන්නේ සමවදිනවා. අදිඨාන කියන්නේ අදිෂ්ඨාන කරනවා. මුට්ටාන කියන්නේ නැගී සිටිනවා. පච්චවෙක්කන කියන්නේ මුල සිට සිහි කරනවා. මොකක්ද සිහි කරන්නේ? ප්‍රථම ධානයට වැඩිය ဒုတိ ය ධානය හොඳයි. මම ဒုတိ ය ධානයට යන්න ඕන කියලා සිහි කරනවා. සිහි කරනකොට හිත ဒုတိ ය ධානයට යනවා. ඒතර විචාර පිසුක එකකතා සයි ဒုတိ ය ධානය ලැබෙනවා. ওই විදිහට තෘතිය චතුර්ථ අභිධර්ම ක්‍රමෙන් නම් පංචම ධානය ලබා ගන්න ඕන. එහෙම තමයි ධානය ලබා ගන්න. ඊට පස්සේ අරූපාවචර ධානය ලබා ගන්න පුළුවන්. තව දුරටත් හිත දියුණු කරනකොට අරූපාවචර ධාන ආකාසානංචායතන මේ විදිහට ලැබෙන හැටි තියෙනවා. තේරුණාද? ඉතින් ඒ විදිහට තමයි මේ අත හිත දියුණු කරේ. ඒකට බුදුහාඳුර ඕනේ නැහැ. පැහැදිලිද? එතකොට මේ ඇත්තන්ට මේක කරන්න ඕන නම් එකම සුසුකමයි ඕන. මොකද්ද? එක වැඩක් කරන්න පුළුවන් නම් ඉතාම සුළු කාලයකදී මේ ධානය ලැබෙනවා. සිත එක කරගන්න පුළුවන් මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්. මොකද්ද කරන්න ඕන?
මොකද්ද භාවනාව? දැන් භාවනාව තමයි ඉතින්. භාවනාව කරා දැන් මේක භාවනා කරනෝනේ. කොහිත සමාධියට එන්නේ නැහනේ. ඇත්තටම හිත ඒක අරමුණකට එනවද? ඔව් මොන භාවනා කරත් ඇත්තටම මොකද්ද මේක භාවනාව කියලා කරලා තියෙන්නේ? මේ මද්දක තියාගන්නෝ, ඇස් දෙක පියාගන්නෝ, මම නිදුක්කම්මා නිරෝගීවම්මා සුවපත්වම්මා දුකින් මිදෙම්මා නිවන් ලබම්මා කියලා හිමීට කියනවා. නේද? හිමීට කියන මට ඇත්තටම හදවතට එංගව අත උස්සන්න විනාඩි 5ක් තමන්ගේ හිත අරමුණට ආපු කෙනෙක්. හිතට එකඟව තමන්ගේ හිත අරමුණට ආපු කෙනෙක් මට අත උස්සන්න බලන්න. මොනවද විනිවිද වෙන්නේ? ඔය එහෙම කියන්නේ නැහැ කිය අපිට. කරන්න බෑනේ. ප්‍රායෝගිකව හිත අරමුණට එන්නේ නැහනේ. අර අග්ගිදත්ති පෙරවි බ්‍රාහ්මණය කතාව දන්නවද? අග්ගිදත්ති කියලා පෙරවි බ්‍රාහ්මණෙක් හිටියා. මේ කොසල් රජුරන්ගේ පුරෝහිතයනේ. මිනිහට ඕන්න භාවනා කරන්න. එයා මොකද කරන්නේ? දැන් භාවනා කරන්න යන්න හදනකොට රජුරන්ගෙන් මේ අවසර අරගෙන මේ එයාත් එක්ක හිටපු ගෝලියෝ ටික සේරම අපිත් එනවා සර් එක්ක යන්න අපිත් එනවා සර් එක්ක යන්න කියලා ඔක්කොම ආවා. ආවට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් සේරම ගියා. ගියාට පස්සේ මේ විශාල වැලි තලාවක සේරම වාඩි වුණා. වාඩින මෙන්න මේ වගේ රවුමට. වාඩිනාට පස්සේ බමුණ කිව්වා මේ ඔක්කොටම දෙන්න කැන්ද කොළ වගේ කොළ 50ක් 60. හරිනේ? දැන් කැන්ද කොළ වගේ කොළ 50ක් 60ක් දෙන්න කිව්වා. ඊට පස්සේ කාටවත් කොළ ටික දුන්නා. දීලා දැන් කොළ ටිකත් ළඟ තියාගෙන කොල්ල දැන් වාඩිලා ඉන්නවා. බමුණ කිව්වා හරි දැන් අපි භාවනාව පටන් ගන්නවා. භාවනාව පටන් ගත්තම ඔයාලගේ හිතට නරක අදහසක්, කැත අදහසක්, අපිරිසුදු අදහසක්, ක්ලේශ ධර්මයක් ඉංග්‍රීසියෙන් කියනවා නම් ඩිෆයිල්මන්ට් එකක් ආවොත් ගන්න අර කොලයක් වැලි කොටුවක් ගහන්න ඉස්සරහට දාන්න. හොඳයි කියලා වැඩේ පටන් ගත්තා. පටන්ගෙන පැය භාගයක් ගියේ නැහැ. මොකද උනේ? විශාල වැලි කොටු කන්දක්. ඒ තරමට හිතට කෙලෙස් එනවා. නේද? දැන් මේ අතෝ මෙච්චර දුර ඉඳලා මං එන්න පුහින්ද නිකම්ම බණක් කියන්න හොඳ නැහැ. මං හිතුවා ප්‍රායෝගික බණක් කියලා දෙනවා කියලා. දැන් අද මේ සිල් සමාදන් වෙලා බණ භාවනා කරලා ඔක්කොම කරලා ගෙදර යනවනේ හන්දාවට. ගිහිල්ලා කාලා බීලා ඔක්කොම කරලා නිදිය ගන්න ඉස්සෙල්ලා යන්න තමන් ලියන කියන මේසෙ ළඟට. යනකොට මතක ඇතුව කොයි පොතකේ පෑනකේ අරන් ගියා. හරිනේ? කොයි පොතයි පෑනයි මේසෙ උඩින් තියෙනවා. පුටුව කිට්ටු කරගෙන වාඩි වෙනවා. වාඩිලා අත් දෙක මෙහෙම තියාගන්නවා. තියාගෙන ඇස් දෙක පියාගන්නවා. පියාගත්ත ගමන් හිතට එනවනේ එක එක අදහස්. ඒන අදහස් සේරම අර පොතේ ලියනවා. පැය වාගයක් තිස්සේ ලියනවා. ලියලිවරන මොකද කරන්නේ? තමන්ගේ ආදරණීය බිරිඳට පෙන්නනවා. දයාබර සාපුරුෂයාට පෙන්නනවා. වැරදිලා හරි ඇත්තම ලියලා පෙන්නුවොත් මොකද වෙන්නේ? ඒ මිනිස්සයා ආයි මූණ බලන්නේ නේද? මේ වගේ කෙනෙක් එකද මෙච්චර කාලයක් ජීවත් වුණේ කියලා. නේද? එහෙමනේ? අපි දැන් මේ අත යුග දිවියට පත් වෙච්ච අය වශයෙන් නේද? දැන් මේ මෙතන ඉන්න යුග දිවියට පත් වෙලා සමහරව අවුරුදු 10යි 15යි 20යි 30යි 40යි 50යි 60 වෙන කට්ටියක් ඉන්නෝනේ. ඒ වුණාට දැන් මේ අතෝ එතකොට ජීවිතේ වඩාත්ම කල් ගත කරලා තියෙන කාත් එකද? තමන්ගේ බිරිඳත් එක්ක නැත්තම් සැමියාත් එක්ක. නිකමටවත් තමන්ගේ බිරිඳට හෝ සැමියාට හෝ නිකමට කියනවද? මගේ හිත රාගය ආවා, මගේ හිතට ඊර්ෂ්‍යාව ආවා, මගේ හිතට ක්‍රෝධය ආවා, මගේ හිතට මාත්සර්ය ආවා, මගේ හිතට පලිගැනීම ආවා, මගේ හිතට කුහකකම ආවා. කවදාවත් කියනවද? නෑ. මේ අත මොකද කියන්නේ? මට අනුරාධපුරයේ ජයශ්‍රී මහ බෝධිය වඳින්න හිතුණා. රුවන්වැලි මහසෑය වඳින්න හිතුණා. නේ? එහෙම නැත්නම් දලදා මාලිගාවට යන්න හිතුණා. කතරගම කිරිවෙහෙරට යන්න හිතුණා. යටගල් රජ මහා විහාරයට දානයක් දෙන්න හිතුණා. ඔක්කොම හොඳේ විතරයි කියන්නේ. ඒ නිසා මේ අත මට කියන්න බුදුහාඳුරන්ගේ භාවනාව මොකද්ද කියලා? මොකද්ද බුදුහාඳුරන්ගේ ඇත්තටම ලෝකයාට කියලා දුන්න බුදුහාඳුරන්ගේ මූලිකම ඉගැන්වීම මොකද්ද? දැන් ඉංජිනේරු මහත්තයා දන්නවා අපි පශ්චාත් උපාධි කරන්න ගියාම ළමයින්ට කියනවා මොකද්ද? ඔය මේ ලෝකයේ තියෙන මේ සියලු දේවල් කියවලා දත් එකතු කරන එක නෙමෙයි ඔයාලගේ පරිශ්‍රණය කියන්නේ.
මොකද්ද ඔබ අලුතෙන් සොයාගන්න? ඒකට තමයි පශ්චාත්තුපාදී දෙන්නේ. PhD එක දෙන්නේ ඒකට. නේ? What is your original contribution? මොකද්ද ඔයාගේ ස්වීය දායකත්වය? නේ? දැන් මං කියන්නේ හිත හදාගන්න වැඩසටහනේ මේ ආධ්‍යාත්මික දියුණුවෙන් නේව සංඥා නා සංඥායතනට හිත බඳුනානේ. නේද? ඇයි ඇත්තටම මේ අතමට කියන උද්දකාරාම පුතර සෝවාන් වෙන්න බැරුනේ ඇයි? වෙයි දැන් දෙයනේ මෙයා දැන් මේ නේව සංඥා නා සංඥායතනෙන් පස්සේ තියෙන පියවර මොකක්ද? සෝවාන්. ඇයි උද්දකාරාම පුතර සෝවාන් වෙන්න බැරුනේ? විදර්ශනාව නේද? ඒක සෝවාන් වෙන්න මොකද්ද? එයාට මොකද්ද ගැටලුව උනේ? ඇයි එයා ඔච්චර නේව සංඥා නා සංඥායද රින්දුණු කරා නම් ඊළඟ පියවරට යන්න බෑද යාට? ඇයි යාට බැරි උනේ? ඔව්. එහෙම නිකන් ආවට ගියාට අතගාලා කියන්න බෑ අපිට. අවුරුදු 36ක් නේ මහාන වෙලානේ. තේරුණාද? ඉතින් ඒක නිසා හොඳට විෂය අධ්‍යයනය කරන්න. තේරුණා? අපි ශ්‍රද්ධාව ඇති කරන විදිය නෙවෙයි මේක. නේද? මේ ඇත්තන්ට අලුත් දෙයක් මං කියලා දෙනවා කියලා මම මේ පෙන්නන්නේ. මේ බුද්ධ ධර්මයේ ලස්සන තැන් මේ ඉගෙන ගත්තොත් ජීවිතේ දිනනවා. එයාට බැරි උනේ පින්නතුණි. එයා හිතුවේ මම නේව සංඥානා සංඥායතන ඉපදුවයි කියලා. එතකොට බුදුහාමුදුරු කරේ මම කියලා කෙනෙක් නෑ බව පෙන්නවා. පැහැදිලිද? මම කියන එක මම තමයි නේව සංඥානා සංඥායතන ඉපදුවේ කියලා තමයි උද්දකාරා පුත හිතුවේ. එයයි ආත්ම ලක්ෂණයට අහු වුණා. තේරුණාද? ඒ ආත්ම ලක්ෂණයේ තියෙන වැරද්ද තමයි බුදුහාර පෙන්නන්නේ විපස්සනාවේ. අනිත්‍ය දුක්ඛ අනාත්තනේ. එතන අනාත්ත තමයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගන්නේ අනාත්ත ලක්ෂණේ තේරුම් ගැනීම. පැහැදිලිද? මම කියන හැඟීම තියෙන තුරාවට කිසි දවසක පින්නොත්තුනි හිත හදාගන්න බෑ. අපි මේ සියලුම වැරදි කරන්නේ මම හින්දා. තේරුණා? ඊටාම සරල උදාහරණයකින් මම කියලා දෙන්නම්කෝ. දැන් මේ අත හිතන්න. දැන් අපි ගම් පන්සිල් කෙනෙක් ගමු. පන්සිල් කියන එකෙන් ගමු. පටන් ගන්න පන්සිල්නේ. මේ අත හැමදාම පන්සිල් රකින්නෝනේ. හරි. මේ අත මට කියන්න. දැන් අද භාවනා කරලා බණ අහලා කොහොම කරලා දැන් පන්තලේ ගෙදර යනවා. හැන්දෑවට. ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? කාමරේ දොර අරිනවා. දොර අරිනකොට ඇඳ උඩ ඉන්න ලොකු මීයෙක්. මොකද කරන්නේ? අනේ පුතේ පොයේ දවසේ ආවෙ වෙන්න සතෙක් ඇවිල්ලා කෑම ටිකක් දීපන් කියනවා. වරදිලා හරි දොර අරිනකොට ඇඳ උඩ ඉන්න ලේනෙක්. මොකද කරන්නේ? ලේනෙක් හිටියොත් මොකද කරන්නේ? මීයෙක් හිටියොත් මොකද කරන්නේ? ඈ? සූසු ගාලේ ලෝඩ. හරි එතකොට දෙන්න ගැන මොකක්ද ඇති වෙන්නේ? හැංගීම මොකද්ද? දැන් ලේලට කෑම ටිකක් දෙමු කියලා හිතන මේ ඇත්තෝ මීයට කෑම ටිකක් දීලා තියද? දැන් ගෙදර එහා පැත්තේ මේ ගහේ හදලා තියෙනවා ලේනුන්ට බත් දෙන තැන. මීයන්ට බත් දෙන තැනක් තියෙද? තියනවද? ඇයි ඉතින් අපි මේ දෙන්නම එකම කුලේ එකම ප්‍රමාණය සතුන්නේ? ඇයි ලේනට බත් ටිකක් දෙන්නත් මීයට පොළු පාරක් දෙන්නත් හේතුව ඇයි? ඈ? මීයගෙන් කරදරයි කාටද? මීයගෙන් කරදර කාටද? මට. මට කරදර නම් මං ඌ මැරුවා. මට කරදරයක් නැත්නම් මං උඩ කන්න දුන්නා. හරි මේ අතෝ මරන්නේ නැති එක ඇත්ත. නිකම් මට කියන්න මේ ඇත්තන්ගේ ගෙදරක කිසියම්ම කෙනෙක්ගේ ගෙදරක තියෙනවොත් මීයන්ට කෑම දෙන තැන. ඇයි ලේනන්ට කෑම දෙන තැනක් තියන්නේ ඇයි? දෙන්නම එකම කුලේ එකම ප්‍රමාණ සතුන්නේ. තේරුම් ගත්තද? හරි දෙවෙනි එක ගන්න.
මේ ඇත්තෝ මට කියන්න ලංකාවේ හරි ලෝකේ හරි මිනිස්සෙක් ඉන්නවද මේ සොරකමක් කරලා තියෙනවා අල්ලපු ගෙදර මිනිස්සු දුප්පත්. එයාට උදව් කරන්න හොරගම් කරලා තියෙන කවුරුද? මේ ඇත්තෝ කියයි සූර සරදියල් රොබින් හුඩ් අපි දන්නේ නැහැ ওই කට්ටිය කොහොම කරාද කියලා. සාමාන්‍ය කිසිම කෙනෙක් හොරකමක් කරනවද අල්ලපු ගෙදර මිනිස්සුන්ට උදව් කරන්න? සියලු දෙනා මෙච්චර හොරකම් කරලා තියෙන කාටද? තවන්ට. තේරුම් ගත්තනේ? දැන් මේ ඇත්ත හොරකම් කරන්නේ නැහැ. ඔන්න අපි හිතුව ඔන්න දැන් යටකර රජ මහා විහාරයෙන් සංවිධානය කළා යනවා වන්දනා ගමන. හිතන්න. දැන් වන්දනා ගමන. දැන් ඔන්න හබරන මේ කැලේ මැදින් යන්න ඕන දිඹුලාගල යනවා කියලා හිතමු අපි. දැන් දිඹුලාගල යනවා. යන දැන් හබරන කැලේ ටික දුරක් යනකොට එක්කෙනෙක් කියනවා අනේ මට මුත්‍ර කරන්න අවශ්‍යයි පොඩ්ඩක් නතර කරන්න ඔක් කියලා. ඉතින් දැන් මිනිස්සුනේ ඉතින් අපි ඔන්න දැන් වාහනේ නතර කරා. නතර කරලා ඉතින් දැන් අපි කැලේට යනවා. කැලේට ගිහිල්ලා ගහක් එහා පැත්තට ගිහිල්ලා දැන් වාඩි වෙලා මුත්‍ර කරලා එනවා. නේද? හබරන කැලේ වැසිකිලි නෑනේ. ඊපස්සේ මොකද කරන්නේ? දැන් ඉතින් මුත්‍ර කරලා එළියට එනවා. ඇවිල්ලා එනකොට වටපිට පොඩ්ඩක් බලනකොට ගහක තියෙන අඹ. උඩට පැහිලා ඉදිලා. මොකද කරන්නේ? ගෙඩියක් දැක් කඩා ගන්න. කඩාගෙන එන ගමන් වාහනේ නගින ගමන් බලන්නකො. නේද? එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියාගෙන තමයි නගින්නේ. kill two birds with one stone කියලා නේද? ඔහොම කියාගෙන දැන් වාහනේ නගිනවා. ඉතින් නැගලා ඉතින් අපි කට්ටියත් එක්ක කනවා. කර්ම ගාම මොකද වෙන්නේ? දෙවෙනි ශික්ෂාව ඉවරයි. ඔන්න මරණාසන්න මොහොතේ මේක මතක් වෙනවා. යතා පලන්නික්කිත්තෝ ඒවන් නිරීදිච්ච ගෙඩියක් බිමට වටනා අපාය යනවා. කරලා නැද්ද මේ ඇත්තෝ? කරලා නැද්ද? අන්න හිත සමාධිගත නොවෙන්න ඕකයි. ඒව මතක් වෙනවා. යටකර රජ මහ විහාරේ වඳින්න එනවා. එනකොට පාරයි ඉන්න මල් ගස් තියෙනවා. මල් දෙකක් තුනක් කඩාගෙන තමන්ගේ මල් වාජනෙන් දාගෙන එනවා. මොකද වෙන්නේ? දෙවෙනි ශික්ෂාව ඉවරයි. පැහැදිලි? පැහැදිලිද? අන්න දෙක. තුන්වෙනි ශික්ෂාව ගන්න. මේ ඇත්තන්ට මතකනේ දැන් අපි ඔක්කොම සිංහල ඉස්කෝලවල ඉගෙන ගත්ත ළමයිනේ. නේද? අපේ ඉස්කෝලේ ටීචර් ඉස්සෙල්ලම පළවෙනිම දවසේ පන්තියට ආපු දවසේ ඉස්සෙල්ලම ගන්න පාඩම මොකද්ද? ඉස්සෙල්ලම ටීචර් ගන්න පාඩම මොකද්ද? පළවෙනිම දවසේ ගන්නේ මොකද්ද පාඩම? අයන්නද? ගෙදර ඉස්කෝලේට එනකොටම අයන්න ලියාගෙන ආවද? පළවෙනියෙන් ආපු කයි කියන්නේ මොකද්ද? ආයුබෝවන්. ඔක නේද පාඩම? ඕක තමයි සිංහල අපේ බෞද්ධ සංකේතය. ඉස්සර ඕනම කෙනෙක් අපි ඉගෙන ඒවා හම්බුනාම ආයුබෝවන් කියලා පිළිගන්න. පන්සලේදී මෑත කවුරු හරි හම්බුනාම ආයුබෝවන් කියනවනේ. ඒ තමයි අපේ ක්‍රමය. දැන් මේ අත බටහිර කරණයට අහුණාට පස්සේ දැන් යාළුවෙක් එහෙලියෙක් හිතවතෙක් හම්බුනාම පිළිගන්නේ කොහොමද? සිප වැළඳගෙන. නේ? මේ අත මට කියන්න තමන්ගේ බිරිඳ හැර වෙන බිරිඳකගේ මූණ ඉඹිනකොට තමන්ගේ සැමියා හැර වෙන සැමියෙක්ගේ මූණ ඉඹිනකොට පෘථග්ජන මිනිහෙකුට වැරදි හැඟීමක් එන්න බැරිද? එන්න බැරිද? එහෙම ආවොත් තමන්ගේ බිරිඳ තවන්ට තේ ටික හදලා දුන්නකොට කෑම ටික හදලා දෙනකොට ඇඳුම් පැළඳුම් හොදලා කරලා දෙනකොට මොකද වෙන්නේ? අර සිද්ධිය මැවිලා පේනවා. නේ? මෙච්චර මට ආදරය කරන බිරිඳට මෙච්චර මට ආදරය කරන සැමියාට මං හිතට විරුද්ධ දෙයක් කරා. මට සම්බුලා දේවියට වගේ සපත කරන්න බෑ කියලා හිතෙනවා. නේ? මම දන්නේ සම්බුලා ජාතකේ? අදසන් වල සම්බුලා ජාතකේ දන්නයි? ඔව්. මොකක්ද සම්බුලා ජාතකේ දන්නේ නැහැ කවුද ඉන්නේ? කවුරුත් නැහැ. දෙයියනේ. ඔව් ඒ කාන්තා පක්ෂයත් අනිවාර්යෙන් දැනගන්න ඕන සම්බුලා ජාතකේ. මං ඊටාම කෙටියෙන් කියන්නේ සම්බුලාව රජ්ජුරුවොත් එක්ක වනගත වෙනවා. මොකටද වනගත වෙන්නේ? රජ්ජුරුවන්ගේ ඇඟ පුරාම කුෂ්ඨ රෝගයක්. ඒකට බෙහෙත් කරන්න තමයි යන්නේ. දැන් කැලේ ගිහිල්ලා මේ බෙහෙත් කරනකොට දවසක් සම්බුලාව යනවා වතුර ගේන්න. ගේන්න ගිහිල්ලා එනකොට හුඟක් පරක්කු වෙලා. එතකොට මොකද කරන්නේ? දැන්
රජුරෝ පරක් වෙලාම සම්බුලාට හොන්ට ටෝම් බයින ඔයා වෙන පිරිමියෙක් එක්ක සම්බන්ධයක් තියාගත්තේ නැහැ මෙච්චර පරක් උනේ අරකද මේකද කියලා හොන්ට ටෝම් බයින බැන්නම සම්බුලා මොකද කරන්නේ දිවුරලා කියන ස්වාමීනි ඔබ වහන්සේ අර වෙන කිසිම පිරිමියෙක් එක්ක මම කවමදාවත් එහෙම සම්බන්ධයක් නැහැ ඔබ වහන්සේක පිළිගන්නේ නැත්නම් මගේ මේ අතේ තියෙන පැන් කෙන්ඩිය තියෙන වතුර ටික දැන් මම ඔබතුමාගේ ඇඟට දානවා මගේ පතිවතේ ආනුභාවයෙන් ඔබතුමාගේ කුෂ්ඨ රෝගය මේකෙන්ම සුව වෙන්න ඕන කියලා ඇඟට වතුර ටික දාපු ගමන් මොකද වෙන්නේ? ඇඟේ තියෙන අර කබළු තියෙනවනේ. ඒ සේරම කබළු ගැලවිලා බිමට වැටෙනවා. දැන් අද වර්තමානයේ ඉන්න කාන්තාවගෙන් කී දෙනෙකුටද ඔය සපත කරන්න පුළුවන්? පිරිමින්ගෙන් කී දෙනෙකුටද ඔය සපත කරන්න පුළුවන්? ඇයි තමන්ගේ බිරිඳ ඉඳෙද්දි වෙන කෙනෙක් හොඳයි කියලා හිතන්නේ? ඇයි තමන්ගේ සැමියා ඉඳෙද්දි වෙන කෙනෙක් හොඳයි කියලා හිතන්නේ? තමාට සතුට ලැබේ නේද මගේ මහත්තයට වැඩිය සතුටක් මට මෙයාගෙන් ලැබේ මගේ බිරිඳට වැඩිය සතුටක් මට මෙයාගෙන් ලැබේ නේද මෙච්චර අපේ කට්ටිය බොරු කියන්නේ ඇයි තමාට වැඩිපුර ගන්න නැත්තම් බොරු කියන්න ඕනේ නේ මෙච්චර අපේ කට්ටිය මත්පැන් ගන්න ඇයි තමාට සතුට ලැබෙන හින්දා මාත්‍යා මත්පැන් ගත්තම නෝනට සන්තෝෂ ලැබෙනවා නම් කිසි මාත්‍යෙ බොයිද මාත්‍යා මත්පැන් බොන්නේ සන්තෝෂ ලැබෙන්න ඕනට බොයිද පැහැදිලිද මම කියලා හිතන තරාවට කවදාවත් සිල් රකින්න බෑ සිල් නොරකපු කිසි කෙනෙකුට චිත්ත සමාධියක් නැහැ පැහැදිලිද භාවනා කරන්න ගියා මේ මැවි පේනවා මතකද අර මේ මිලක්කණන් වැද්දට උණු වැඩේ වැද්ද කැලේ ගියා එදා හාපැටි එක්කත් අල්ල ගන්න බැරි වුණාට පස්සේ මොකද කරන්නේ මෙයා යනවා මේ කැලේ ඇවිදගෙන යනවා කැලේ පන්සලක් තියෙනවා ඒ පන්සලට යනවා ගියාම ලොකුවාන්ට කියනවා අනේ හාඳුනේ හොඳ ටෝම් බඩගිනි අද නම් මේ එහෙම කියලා කිව්වට පස්සේ මෙයා මොකද කරන්නේ මේ හොඳට ඕම් බඩගිනි කියවම ලොකාදුර වරින් කියලා ඉවරලා එක් කරගෙන ගිහිල්ලා මේ පින්නතුණි මේ දෙනෝ දානශාලාවේ දාන දුන්නා. කෑව ටිකක් දෙනවා. දීලා කැවිලි පෙවිලිත් දෙනවා. ඉතින් මිනිහා කාලි ඉවරලා ওই වගේ ධර්මශාලාව තියෙනවා. ධර්මශාලාවට ගිහිල්ලා මේ වාඩි වෙනවා. මේ ඇලුනා මිනිහා නිින්ද යනවා. නිින්ද ගියාට පස්සේ මොකද කරන්නේ? දැන් ඉතින් ලොකු හාඳුරෝ 4ට විතර අවදි වෙලා අතු ගන්නෝනේ. අතු ගන්නකොට ඔන්න මෙයාට ඇහැරෙනවා මෙයා ගිහිල්ලා අතු ගාලා කුණු වස් කරලා ඉතින් ඔන්න එදා ඉන්නවා ඊට පහු වෙන්ද උදෙත් ඔහම ටික දවසක් මෙයා පන්තලේ ඉන්නවා ඉඳලා ලොකු හාඳුරන්ට කියනවා හාඳුරට මාත් ආසයි මහාන වෙන්න හරි ඔයා මහාන කරන්න පුළුවන් ඔයාට මේ ගෙදර කවුද මේ අම්මා තාත්තා ඉන්නවද නෑ අපේ අම්මයි තාත්තයි දෙන්නම මැරලා කියලා එහෙනම් ඔයාට ඔයා බැදලත් නැහැ කියනවා කවුරුවත් මට මගේ කියලා කවුරුත් නැහැ ඒ හින්දා මේ කියලා කිව්වට පස්සේ මොකද කරන්නේ මෙයා මේ ඔන්න ලොකු හාඳුරෝ මහාන වෙන්න ඕනේ කියලා දෙනවා කියලා දුන්න පස්සේ ඒවා අහලා මෙයා එපාර මහාන වෙනවා ඉගෙනගෙන පාඩම් කරගෙන මහාන වෙනවා මහානාට පස්සේ ලොකු හාඳුරෝ කියනවා පොඩි හාඳුරනේ දැන් ඔබ වහන්සේ පුංචි කාලේ මහාන වුණා නම් පාලි සංස්කෘත ශබ්ද ශාස්ත්‍ර වගේ ඉගෙනගෙන මේ කටයුතු කරන්න තිබුණා දැන් ඉතින් ලොකු වෙලානේ මහණුනේ ඒ හින්දා භාවනා කරන්න කියලා කර්මස්ථාන කියලා දෙනවා. කියලා දුන්නම අර ලොකු ආන්දර කිව්ව විදිහට මූණ කට සෝදගෙන මේ හොඳ සිවුරක් ඇඳගෙන ඊළඟට මල් පහන් සේරම පූජා කරලා අර කිව්වාගේ තුනුරුවන්ට ජීවිතේ පූජා කරලා කර්මස්ථාන අදිෂ්ඨාන කරලා දැන් මෙයා භාවනාවට පටන් ගන්නවා. පටන්ගෙන මෙහෙම අද්දක තියාගෙන අස්තක පියාගෙන දැන් කර්මස්ථාන අදිෂ්ඨාන කරගෙන භාවනා කරනවා. කරනකොට ඩිංග වෙලාවක් යනකොට මෙයාට පේන මොකද්ද? මෙයාගේ ඔලු උඩින් මුවෙක් පයින්නෝ. මෙයා තියමු මලයකට මුවෙක් අහුවෙලා මෙයා දුවගෙන යනවා ගිහිල්ලා කෑ ගහගෙන මුවාගේ බෙල්ල කපනවා ලේ විදිනෝ මස් ගලවලා ගන්නවා බෑග් එකේ දාගෙන ගිහිල් ඉවර වෙලා මේ පූජා කරනවා ඉතින් ඒ වගේ දේවල් කරනකොට පින්නතුනි මොකද කරන්නේ මෙයා හිතනවා මෙයාට Tamanට මේ භාවනා කරන්න බෑනේ ලොකු ආඳුරන්ට ගිහිල්ලා කියනවා අනේ ලොකු ආඳුරනේ මට නම් බෑ භාවනා කරන්න මම ගෙදර යනවා එපාර ලොකු ආර කියන උන්වහන්සේ කලබල වෙන්න එපා මේ ඊයේ රාත්‍රියේ මහ වැස්සක් වැටලා මේ බලන්නකො හැම තැනම අතු කඩා වැටිලා කොළ වැටිලා මම කොහොමද මේක සුද්ධ කරගන්නේ
එන්න යන්න අපි දෙන්නත් එක්ක අතු ගාමු. බලන්න පරණ නායක හඳුරන් හැටි. දෙන්නත් එක්ක ගිහලා අතු ගන්න. අතු ගාලා සේරම කොළ ටික එකතු කරලා එහෙනම් උන්නාසෙ මේ ටික ගිනි තියන්න මම මූණකට හොදගෙන එන්නම් කියලා දැන් හාමුදුරු යනවා මූණ හොදගන්න. හොදගෙන ඉතින් ඒ පාර දානේ වළඳන්නත් එක්ක දානශාලාවට යනවා. යනකොට අර හාමුදුරුව මොකද කරන්නේ මේ අමු කොළ වැඩි ඉදිච්ච කොළත් ඔක්කොම තෙමිලා නේද අතුත් තියෙනවා. දැන් පුච්චන්න හදනව බෑ. ඒ පාර ලොකු ආතුරට ගිහලා කියනවා අනේ ලොකු ආන්නේ මට නම් බෑ එක් කරන්න. ඊට පස්සේ යම් බලන්න කියලා දැන් ලොකු ආතුර වඩිනවා එතෙන්ට. බලනකොට ගින්දර ඉවර වෙලා. කැලේ ඉතින් මහ විශාල ගින්දර ප්‍රමාණයක් නැහැනේ. ගින්දර තිබිච්ච ඔක්කොම දැන් ඉවරයි. ඒ පාර මොකද කරන්නේ ලොකු ආතුර මේ ගින්දර නැහැ කොට පස්සේ මහ පොළොව දෙබෑ කරලා අවීචයෙන් ගින්දර ගන්නවා. අරගෙන මේකට ගිනි තියෙනවා. ගිනි තියෙන ගමන් එයාට පෙන්නන අවීචය. මෙන්න සිවුරු ඇරලා ගෙදර ගියොත් මෙයාට මෙතන තමයි යන්න වෙන්නේ. ඊට පස්සේ ආ බය වෙලා භාවනා කරා කියලා තියෙන පොතේ. නරක වැඩ කරා මේක මැවි පේනවා. තේරෙනවද? ආයි කිසි දවසක පින්නතුනි සමාවක් නැහැ. තමන්ගේ නෝන දන්නේ නැහැ, දූල පුතාලා දන්නේ නැහැ, අයියා අක්කා දන්නේ නැහැ, අම්මා දන්නේ නැහැ, හිත දන්නවා. හිතට වරු කරන්න බෑ. ඒ නිසා මේ ඇත්තෝ මං කියලා දෙන්නෙන් මේ ඇත්තන්ට සසරින් එතර වෙන්න ලස්සනම තැන මෙන්න මේ ඉන්ද්‍රිය 9 දෙනාට කිසිම හේතුවක් නිසා වැරදි කරන්න. දැන් අභිධර්මයේ අපිට උගන්වනෝ ප්‍රධානෝ සසර හොඳ වැඩ කිරීමෙන් ලැබෙන. ඒ 9 දෙනා මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, ඉත්ත්‍ින්ද්‍රිය, පුරුෂින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය, හදේ වස්තු. මේ 9 දෙනා මොන හේතුව නිසාවත් පින්නතුණි වැරද්දක් කරොත් ආයි සමාවක් නැහැ, මෙලොවත් නැහැ, පරලොවත් නැහැ. පැහැදිලිද? දැන් බලන්න රටේ කොච්චර අය ඉන්නවද ඇස් දෙක පේන්නේ නැහැ. කොච්චර අය ඉන්නවද කන් දෙක ඇහෙන්නේ නැහැ. අත නැහැ, කකුල නැහැ, කෙල බේරෙනවා, මුළු ඇඟ පුරාම චර්ම රෝග. දැන් මහරගමට ගිහින් බලන්න. කතා කරගන්න බෑ බටයක් දාලා. මුත්‍රා කරන්න බෑ බෑග්යක් එල්ල. වැසිකිලි යන්න බෑ බෑග්යක් එල්ල. පියුරු අරන් දාලා. ඔළුවේ කෙස් කඳුලක් නැහැ. ඇත්තට මේ අත මට කියන්න කරන්ට් එක අල්ලනවා කියන්නේ මොකද්ද? අමුවේ පණ පිටින් විදුලියෙන් පුච්චනෝනේ. ඒ තරම් පොත්තියද පින්නතුනි. පණ පිටින් විදුලිය ගෑවුනොත් අපි අත විසි කරනවා. කොහොමද කරන්ට් එකේ පුච්චනකොට කොහොමද ඇද්ද? මොනතරම් පවක් තියෙන්න ඕනද? දැන් ඒ කිසිම පවක් නැතුව මෙච්චර ලස්සන ජීවිතයක් මේ ඇත්තන්ට හම්බුනේ මොකද? සංසාරේ හොඳ වැඩ කරපු හින්දා. හරිනේ? සසර හොඳ වැඩ කරපු මේ ඇත්තෝ මේ භවයේ හොඳ වැඩ කරලා තියනවද? දැන් ශර්ලි මාත්‍යා නම් මං හිතන්නේ අවුරුදු 60ක් 70ක් වෙනවද දැන් නන්නේ? ඔව් දැන් අපි හිතමු අවුරුදු 50ක් ගමු අපි. සාමාන්‍යයෙන් දල වශයෙන් මෙතන ඉන්න කට්ටිය ඔක්කොම මධ්‍යස්ථ වශයෙන් 50ක් ගමු. අවුරුදු 50ක් ජීවත් වුණු කෙනෙක් කියලා හිතන්න. එයාගේ අවුරුද්දකට දවස් 365ක් තියෙනවා. 65න් අපි 65 අයින් කරමු. 300යි කියලා ගමු. මොකද ලෙඩ වෙනෝ උත්සවයට යනෝ රටේ යනෝ විවිධේවනේ. අපි දවස් 300ක් ගමු. 350න් වැඩි කරොත් දවස් 15000ක් තියෙනවා. 15000න් 5000ක් අයින් කරමු පොඩි කාලෙට. දවස් 10000ක් තියෙනවා. මේ දවස් 10000 මේ ඇහැ පාවිච්චි කරලා ඇත්තටම බැලුවේ හොඳේ විතරයිද? මේ කන පාවිච්චි කරලා ඇත්තම ඇහුවේ හොඳේ විතරයිද? මේ අතින් පයින් කරේ ඇත්තටම හොඳේ විතරයිද? දැන් ඉතාලම සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්කෝ. දැන් මේ ඔක්කොම කට්ටිය ළඟ ඉස්සර වගේ නෙවෙයි දැන් ගමේ කට්ටිය ඔක්කොම ගාවක් තියෙන මොනවද? දුරකථන. නේ? දුරකථන තියෙනවා. දැන් බලන්න අපේ ඇහැට කවදාවත් බෑ පින්නොතුනි බලන්න. ඇහැ බලන්නේ මොකෙන්ද? හිතෙන්. දැන් මම බෙහෙත් ටිකක් ගිහලා මේ ඇත්තන්ට පෙන්නුවොත් මේ ඇත්තන්ට ඔක්කොටම පේනවා. නමුත් මොන බෙහෙතද කියලා පෙන්වන්න බෑ. නේ? ඒතර මේ ඇත්ත මේක තේරුම් ගන්න මොකෙන්ද? හිතෙන්. දැන් ඇහෙන් යමක් බැලූ ගමන් ඇහැ හිතට දැනුම් දෙනවා. දැන් මේ ඇත්තෝ ඔන්න අපි හිතමු දැන් දුරකථනේ තියෙනවා මුහුණු පොත. මුහුණු පොතේ මොකද කරන්නේ? දැන් මේ ඇත්තෝ ඔන්න නිකන් ඉන්නලාට බලනවා. බලනකොට පිරිමෑ බලන්නේ මොනවද?
කාන්තාවන්ගේ දුරාචාර. කාන්තාව බලන්නේ පිරිමියාගේ දුරාචාර. බලන්න බලන්න මොකද වෙන්නේ? හිත කුණු වෙනවා. පැහැදිලි? ඒවා දකින්න හිත කුණු වෙනවා. කුණු වෙනකොට පින්නොත් මොකද වෙන්නේ? දන්නේම නැහැ තමන්ගේ හිත සමාධියට එන්නේ. පැහැදිලි? තමන්ගේ හිත සමාධියට එන්නේ. පැහැදිලිනේ? ඇහැට වැරදි කළා. දැන් ඊටාම සරල උදාහරණයක් ගමු. දැන් ඔන්න පින්නතුනි මේ අපි මේ පොඩි ළමයි ඉන්න මේ දූල පුතාලා අතේ දැන් දුරකථන ඕන තරම් තියෙනවා. දැන් මේ ළමයෙක් ඔන්න මේ එකේ බලනවා මේ ගානෝ පින්නතුනි ගේම් එකක් ගහනවා කියලා හිතන්න. හරිද? දැන් ඔන්න සිංහයෙක් මුවෙක් අල්ලන සිද්ධියක් තියෙනවා. සිංහයා මොකද කරන්නේ? දැන් මුවා පස්සෙන් එලවනවා. දැන් මුවා දුවගෙන යනවා දිය කඩਿੱත්තකින් පයින්නෝ ඊට පස්සේ කොටයකින් පයින්නෝ ගලකින් පයින්නෝ වැටකින් පයින්නෝ හොමෝම දුවගෙන යනවා. නේද? ගිහිල්ලා දැන් ඔන්න සිංහයා අල්ල ගන්න මුවා. අල්ලගෙන දෙපැත්ත ගාලා කොහොම හරි මරනවා. මරලා දැන් කෑල්ලක් කාලා ඉතුරු ටික දාලා යනවා. ගිහපු ගමන් මොකද වෙන්නේ? අර જાතියව තව එකක් එනවා ඔය වගේ එකක්. ළමයා ඒකත් බලන්න මොකද වෙන්නේ? මේ හිත කුණු වෙනවා. කුණන මොකද? කිසි දෙයක් මතක නැහැ. දැන් ඉන්න ළමයි බලන්න මේ ළමයින්ට මතකයිද? මේ ඔක්කොම ටියුෂන් මේ පුංචිම ළමයි නැතුවයි සාමාන්‍යයෙන් ඕ ලෙවල් කරපු ළමයෙක් මට හොයලා දෙන්න ටියුෂන් නොගිහිල්ලා. ඉන්නෝද ඕ ලෙවල් කරපු ළමයෙක් මෙහෙ කවුරු හරි ගමේ ඉන්නවනම් මට හොයලා දෙන්න ටියුෂන් දුප්පත් කමක් නොවන එක වෙන කතාවක්. එහෙම නැතුව ටියුෂන් නොගිහින් ඕ ලෙවල් පාස් වෙච්ච ළමයෙක් ඉන්නවනම් මට හොයලා දෙන්න. මම විශේෂ දායක් ගන්න. මේ ඉන්න සියලුම ළමයි ටියුෂන් යනවා. ඇයි ටියුෂන් යන්නේ? ඉස්කෝලේ ගුරුතුමාට දැනුම නැතුවද? එයාට උගන්වන්න බැරුවද? ඇයි එකම පාඩමද සරයක් ඉගෙන ගන්න? ළමයින්ට මතක හිටින්නේ නැහැ. මතක හිටින්නේ නැත්තේ ඇයි? හිත කුණු වෙලා. මේ ළමයින්ට පොත් කියවන්න පුළුවන්. දැන් මේ මෙතන තියෙන දූල පුතාලා කට්ටියක් ඔය මම ගෑනු දුන්නොත් එහෙම අච්චු පොතක් මොකක් හරි පොතක් මේ ළමයින්ට කියවන්න පුළුවන්ද? කියවන්න බෑ. කියවන්නේ නැහැ කි. මතක හිටින්නේ නැහැ. තේරුණා? ඒ කට්ටිය ඔක්කොම කරන්නේ ස්කිපින් කියන එක. not reading. they cannot read. තේරුණා? පැහැදිලි? සේරම එකයි. දැන් අපේ උපාසකම්මලාට බණ මතක දුන්නා මං ඉවරයි නේ. හේතුව ඇයි? ඇයි ගුවන් විදුලියත් බණ අහනවා, රූප වාහිනියත් බණ අහනවා. නේද? තනින් තන හැමදාම බණ අහනවා. එතකොට මොකද වෙන්නේ? ඔය හාමුදුරු ගිය සැරේ කිව්වා ඔක් කියලා කියන්නේ. දැන් මං දන්නවා මේ බණ මං තාත් මාසෙකින් ඇවිල්ලා කිව්වත් මෙයාට අත මතක නැහැ. හේතුව ඇයි? හිත කුණු වෙලා තියන්නේ. ඇහැට වැරදි කරලා, කනට වැරදි කරලා, නාසයට වැරදි කරලා, දිවට වැරදි කරලා, හිතට වැරදි කරලා. මතක හිටින්නේ නැහැ. හොඳයි දැන් මම මේ ඇත්තන්ට දෙනවා කොයි පොතකේ පෑනක් ගෙනල්ලා මට ලියලා දෙන්න චතුරාර්ය සත්‍ය ගැන පිටු 10ක්. කාටද පුළුවන් ලියලා දෙන්න? දැන් දුන්නොත් මම බණ කියන එක නතර කරනවා. පුළුවන් ද කියන්න? ඔච්චර කතා කරනවා. දැන් පුළුවන් නම් මට කියන්න කවුරු හරි ලියලා දෙන්න. චතුරාර්ය සත්‍ය ගැන පිටු 10ක්. පොතක් බලන්න නැතුව. චතුරාර්ය සත්‍ය වැයත් ඉගෙන ගන්න කීයද? අවුරුදු 10 ඉඳලා. අවුරුදු 10 වෙනකොට චතුරාර්ය සත්‍ය ගන්න ඔපි ඉස්කෝලේ. දැන් අවුරුදු 70ක් හිටියනම් අවුරුදු 60ක් ඉගෙනගෙන තියෙනවා චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අහපු නැති අවුරුද්දක් තියෙනවද? පැහැදිලිද? එතකොට මම මේ ඇහුවොත් එහෙනම් දැන් මේ ඇත්තෝ මට කියන්න බුදුහාර දේශනා කරේ චතුරාර්ය සත්‍යද චතුසත්‍යද? සත්‍ය හතරද බුදුහාර දේශනා කරේ? ආර්ය සත්‍ය හතරද බුදුහාර දේශනා කරේ? මොකක්ද ඒකේ වෙනස? සත්‍ය හතර කියන එකේ වෙනස මොකක්ද? ආර්ය සත්‍ය හතර කියන එකේ වෙනස මොකක්ද? මොකක්ද වෙනස? හොඳයි කියන්න බලන්න. හා ලියන්න ඕනේ. අන්න ඒක මට කියන්න. වැඩි සත්‍ය සත්‍ය හතර. ඒකට කියනවා චතුරාර්ය සත්‍ය. චතුසත්‍ය කියන බුදුහාර දේශනා කරේ නැද්ද? මොකක්ද ඒකේ වෙනස? ඔව්. චතුසත්‍ය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? ඔව්. ඒකේ වෙනසක් තියෙනවද?
දැන් මම අහපු කිසි ප්‍රශ්නයකට නිවැරදි උත්තරයක් දුන්නේ නැහැ නේ. පැහැදිලි? දැන් මේ අත්තගේ දැනීම ගැන මේ අත්තට කොහොම ගෞරවයක් ඇති වෙනවද? මේ තරම් වටින රජමහා විහාරයක නේද නායකහාරු ආශ්‍රය කරන මේ අත්ත කොච්චර බණ ඉගෙනගෙන තියෙන්න ඕනද? පැහැදිලිද? තමා තේරුම් ගන්න. නේ? මේ අත මට කියන්න විපස්සනාවට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? විපස්සනා කියන වචනේ ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් කරන්න. How to translate into English? විපස්සනා ඉංග්‍රීසි ඉගෙන ගන්න දූල පුතාලා නැන්ද මෙතන? නෑ නේ? නෑ. මෙයා තෝ ඉංග්‍රීසි දන්න අය ඉන්නවනේ මෙතන හොඳට. කියන්න බලන්න. How to say in English? ඉංග්‍රීසියෙන් කියන්නේ insight meditation. අතුලත බලන භාවනාව. මම කොහොමද මා දකින්නේ? බුදුහාර දේශනා කරේ you have to understand who you are. ඔබව තේරුම් ගන්න. දැන් බලන්න මම මගෙන් ඇහුවා මට චතුරාර්ය සත්‍ය චතුසත්‍ය කියන දෙක දැන් මන් දන්නේ නැහැ. මොකද්ද? කියන්නේ වැරදුනාට කමන්නේ. මොකද්ද ඒකේ වෙනස? ඉගෙන ගන්න මේ අත. දැන් විස්තර ගන්න පැය ගාණක් ඕන. මම ඊටාම සරලව කෙටියෙන් කියන්නේ ඈ. දැන් මේක ඉගෙන ගන්න විභංග ප්‍රකරණේ අභිධම්ම වාජනීය ඉගෙනගෙන ඉන්න ඕන. සත්‍ය විභංගේ අභිධම්ම වාජනීය. විභංග ප්‍රකරණ මේ අත ඉගෙනගෙන තියද? අභිධර්මයේ විභංග ප්‍රකරණේ අහලා තියෙනවද? විභංග ප්‍රකරණේ අභිධම්ම වාජනීය ඉගෙන ගත්තේ නැති කිසි කෙනෙක් මේක දන්නේ නැහැ. තේරුණාද? එතරම් මේක තියෙන්නේ. දැන් ඔන්න මෙයාට මට කියන්න චතුරාර්ය සත්‍ය දේශනාවේ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං උච්චති වික්කවේ දුක්ඛ නිරෝධං. පැහැදිලිනේ? යම් කිසි කෙනෙක් එම තෘෂ්ණාව නිර්වශේෂ වශයෙන් අත්තරින් නැති කරනවා නම් පැත්තකට දානවා නම් මිදෙනවා නම් නේද? සදාටම අයින් වෙනවා නම් ඒකට කියනවා අපි දුක්ඛ නිරෝධය කියලා. එතකොට යෝ තස්සා එම තෘෂ්ණාවෙහිම එතකොට බුදුහාර අවධාරණය කරේ මොකද්ද? තෘෂ්ණාවම නැති කරොත් නිවන් දැක්කා. පැහැදිලිනේ තාම හොඳ? දැන් මං අහනවා මේ අත්තන්ට යම් කිසි කෙනෙක් තෘෂ්ණාව නැති කරාම එයාගේ ද්වේෂය නැති වෙනවද? මෝහය නැති වෙනවද? නිවන කියන්නේ රාගක්කය, දෝසක්කය, මෝහක්කය තුනමනේ. නේද? එතකොට මෙතන කියන්නේ රාගක්කය විතරයි. දෝසක්කය නෑ, මෝහක්කය නෑ. පැහැදිලිද? අන්න ඒක නිසා මේ ওই අභිධම්ම වාජනීය චතුසත්‍ය විභංගෙදි පෙන්නනවා තණ්හාච අවශේෂාච කිලේසාච අවශේෂාච අකුසලාච තීනි කුසල මූලානි. ඒ වගේම සාසවා කුසල ධම්මා කියලා ක්‍රම පහකට දුක් නැති කරන හැටි. විස්තර ගන්න පැය ගණන් ඕන. පැහැදිලිද? ඉතින් ඒකයි මං කියන්නේ අපිට කෝ ඇත්ත වශයෙන් අපි චතුරාර්ය සත්‍ය දන්නවද? මම පටිච්ච සමුප්පාදය දන්නවද? මම ත්‍රිලක්ෂණය දන්නවද? මං සත්ත්ව බොජ්ජංග දන්නවද? මගේ වයස අවුරුදු 60යි 70යි 80යි. මට චතුරාර්ය සත්‍ය ගැන කිසි අවබෝධයක් නැහැ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන දන්නවා. නමුත් මට කවුරු හරි දුන්නොත් ලියලා දෙන්නේ කියලා චතුරාර්ය සත්‍ය ගැන පිටු 10ක් පොතක් බලන්න නැතුව ඇත්තටම මට බෑ. ඉතින් මගේ බෞද්ධකම ඇති වෙන්නේ මොකද්ද? පැහැදිලි? දෙක අනිත් එක මට විනාඩි 5ක් ඇත්තටම අරමුණට ගන්න පුළුවන් හිත. මම කියනවා මට පැය ගණන් වුණත් ඉන්න පුළුවන් කියලා. ඒ මම හිතාගත්ත ඒවා. තේරුණාද?
මම හිතනවා මට පුළුවන් කියලා. මට ආලෝකය පොවුණයි කියලා මං හිතනවා. මට විඥානය නිරුද්ධ වුණයි කියලා හිතනවා. පැහැදිලි? ඒ මම හිතින් ගන්න ඕක මේ චතුර්ථ ඥානයට එනකොට පින්නතුනි දැන් දසවිධ උපක්ඛිලේශ කියලා චතුර්ථ ඥානේ පැනපු ගමන් තමයි ඒක ඇති වෙන්නේ. දසවිධ උපක්ඛිලේශ. ඕබාසෝ පීති පස්සද්දී අදිමොක්කෝච පග්ගහෝ සුඛං ඥාන මුපට්ඨානං මුපෙක්කාති නිකන්තිච කියලා දසවිධ උපක්ඛිලේශ ගන්නවා. දැන් භාවනා කරගෙන චතුර්ථ ඥාන ලැබුවා. ලැබුවේ එක්කනට පේන ඕබාසෝ හිත ඇඟෙන් එළිය පිට වෙනවා වගේ. කවුරුත් දැක්කම කියනවා ඔයා හරි ලස්සනයිනේ. ඔයා හරිම ප්‍රසන්නයි. මොකද්ද වෙනස? දැන් භාවනා කරන්න ගිහින් මිනිස්සයා සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, නොකර ඉන්නකොට මොකද වෙන්නේ? ඉබේම පැහැපත් වෙනෝනේ. නරක වැඩ නොකර ඉන්නකොට ඉබේම පැහැපත් වෙනෝනේ. පැහැපත් වුණාම එයා හිතනවා මොකද්ද? තමන්ගේ ඇඟෙන් එළිය අනික් කට්ටිය කියනවා ඔයා හරි හොඳයි කියලා. පැහැදිලි? ඕබාසෝ පීති හරිම සතුටක් ඇති වෙනවා. දැන් මං රහත් වෙලා කියලා හිතෙන්නේ. මට ඥානය ආවා, මට සමාධිය ආවා. මට පුළුවන් මෙච්චර වෙලාවක හිත තියාගන්න. කියලා කියනවා. නේ? අර හාමුදුරු කෙනෙක් හිටියනේ ඒ හාමුදුරන්ට ගෝලෝ 5000කට වැඩි සේරනම කර්මස්ථාන දෙනවා. හරිද? ඉතින් මොකද කරන්නේ මේ ගෝලයක් ඇවිල්ලා කිව්වලු නායක හාමුදුරනේ මම ඔබ වහන්සේ පොඩ්ඩක් මුණ ගැහෙන්න කැමතියි. අනේ උන්වහන්සේ දැන් මම බෑ මට පන්තියක් කිව්වා. එන හවසත් බෑ හෙට උදේත් බෑ. මෙහෙම කියලා ඒ පාර මේ පොඩි හාමුදුර කිව්වලු අනේ නායක හාමුදුරනේ ඔබ වහන්සේගේ වැඩේ වත් කරගන්න වෙලාවක් තියෙනවා දැන් කියලා. යාට එක සැරේට නිකන් හිතට ඒක වැදුනා. බැලුවලු යා රහත් වෙලාද නැහැ. මම ඉක්මනින් රහත් වෙලා එන්නම් කියලා ගියා. අවුරුදු 12ක් භාවනා කරා. අපි හිතනවා අපිට හරි කියලා. තේරුණා? ඒ වුණාට ඇත්තටම අපිට හරි නෑ. අපිට හැංගීම වෙනවා මේ හිත දියුණු වෙගෙන එනකොට. තේරුණා? ඒකයි කිව්වේ ඕබාසෝ පීති ප්‍රීතියත් එක්ක එන්නේ. නේද? කුද්ධිකා පීති, කනිකා පීති, ඔක්කාන්තිකා පීති, උබ්බේකා පීති, පරණා පීති කියලා උඩින් යනවා දැනෙනවා. මේ පරණා පීති ඇති වුණාම. පංචවිධ ප්‍රීතිය කියන්නේ ඒක. Tamanට තේරෙනවා තමන් උඩින් යනවා වගේ. මම දැන් යටකල් රජමහා විහාරේ චෛත්‍ය ළඟ පාත්තුලයි කියලා මට හිතෙනවා. මම මේ ඇස් දෙක තියාගෙන ඇස් දෙක පියාගෙන මෙහෙම භාවනා කර ඉන්නේ. මට පේනවා දැන් මගේ මේ ශරීරයේ මම යන උඩින් ගිහිලිවල රුවන්වැලි මහසෑය ළඟ වාත් වෙනවා. ඔක්කොම හිතින්ම වාගන්න ඒවා. ඒවට කියන උපක්ඛිලේශ කියලා. තේරෙනවද? ඒ හිත දියුණු වෙච්චාට ඒක පේන්නේ. ඕබාසෝ පීති පස්සද්දි පුළුන් කැල්ලක් වගේ දැනෙන මේ තමන්ට පාවෙනවා වගේ. පස්සද්දි අදිමොක්ක ඒ தত্ত্বයම අපි ඇති කරගන්න මහන්සි ගන්නවා. පග්ගහෝ ඒ සරදා උත්සාහ කරනවා. අතිමොක්කෝජ පග්ග සුඛං පුදුම සනීපයක් හිතට සැපයක් තියෙනවා. ඥාන මුළු ලෝකේ නොදන්න දෙයක් නැහැ. එයාගෙන් ඇහුවොත් ඕනම තරක් දන්නවා. දැන් සමහර කට්ටිය එහෙම ඉන්නෝනේ. බාණ ඇහුවොත් විපස්සනා බාණද ඒ ඔක්කොම දන්නවා. අභිධර්මයේද ඔක්කොම දන්නවා. සමහර කට්ටිය එහෙම ඉන්නෝනේ. නොදන්න දෙයක් නෑ ජීවිතේ. සුඛං ඥාන මුපට්ඨානං උත්සාහවත් වෙනවා. මුපෙක්කා හැමදේම මධ්‍යස්තව දකින්න. නිකාන්ති තාම සියුම් තෘෂ්ණාව ඇති වෙනවා. තේරෙනවද? ඒ නිසා මම කියන්නේ තමන් තේරුම් ගන්න. මම ඇත්තටම මෙච්චර අවුරුදු 50ක් ජීවත් වුණා. මට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙද? මම පටිච්ච සමුප්පාදය ගැන අවබෝධයක් තියෙද? තේරුණාද? ඔය හැම එකක් ගැනම ඔහොම ප්‍රශ්න තියෙනවා. දැන් මං කිව්වොත් දැන් මේ අද දන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලානේ තියෙන්නේ. අවිද්‍යාවට හේතුවෙන් සංස්කාර වේ. සංස්කාර කොහොම මේක වචනද බහුවචනද? බහුවචනයි. සංස්කාර වේනේ. එතකොට මම අහනවා මේ ඇහෙන් රූපය දැක්කම චක්කු විඥානය ඇති වේ. චක්කුම් පටිච්ච රූපේච උප්පති චක්කු විඥානං. ඇහැ රූපේ ගැටීමෙන් චක්කු විඥානය ඇති වේ. එකයි.
එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්න පුළුවන්ද? කොහොමද කියන්නේ? ඒ කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සංස්කාරනේ. සංස්කාරකම බහුවචනයි. ඇහැ රූපේ ගැටීමෙන් චක්කු විඥානය වේ. මේකත් පත්‍යාකාර විභංගේ දැනගෙන ඉන්න ඕන මේකට. විභංගප්පකරණේ පත්‍යාකාර විභංගේ ඒකාකනික පත්‍යාකාරයේ නානාකනික පත්‍යාකාරය කියලා දෙකක් උගන්වනවා. ඒකාකනික පත්‍යාකාරය තමයි මේක තියෙන්නේ. එතන තියෙන අවිද්‍යාව පත්‍ය සංකාරෝ. අවිද්‍යාව හේතුවෙන් සංස්කාරය වේ. පැහැදිලිද? බුද්ධ ආගම ලේසි නෑ. සාරාංශක කල්පලක්ෂය පෙරම්පුර ඉදිරිපත් කරපු දහමනේ දෙයනේ අවුරුදු 4-5 ඉගෙනගෙන ඉවර කරන්නේ කොහොමද? නේද? අපි කියනනම් අපිට බුද්ධ ආගම පුළුවන් කියලා බෝසත්ත්වෝ කිසිම මා අමුතුවෙක් කෙනෙක් නෙවිනේ. සාරාංශක කල්පල පෙරම්පුරපේක වැඩක් නෑ. නේද? නිකවට හිතන්නේ නැද්ද මෑත්තන්? බුද්ධ ආගම එහෙම ලේසි නෑ. පැහැදිලි? හොඳට මහන්සිලා ඉගෙන ගන්න ඕන. දැන් මෙයා තේරුම් ගත්තද? එතකොට ඒක නිසායි මං කියන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය 9ට. මොකද්ද ඉන්ද්‍රිය 9? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, ඉත්ත්‍ින්ද්‍රිය, පුරුෂින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය, හදේ වස්තු. මේ 9 දෙනාගේ කෙනෙකුට වැරද්දක් කරොත් එයා මෙලවත් ඉවරයි, සසරත් ඉවරයි. පැහැදිලි? මම තවද ඉසිදාතරණිය කතාව. ඉසිදාතරණිය කියන්නේ එක්කෙනා සංසාරේ කාන්තාවක් වශයෙන් දුරාචාරය හැසිරුණා. හැසිරලා සංසාරේ පාර කල්ප ගාණක් දුක් විඳලා වඳුරෙක් කළ උපන්නා. වඳුරු පැටියෙක්. වඳුරු පැටියගේ ලිංගේන්ද්‍රිය මහ වඳුර කැඩුවා. එතන කුණු වල තමයි මැරුණේ. ඒ පාර හරකෙක් වෙල උපන්නා. ඒ හරකා ඉමයද දන්නනේ මේ පැත්තේ සමහර මම අහලා තියෙනවා සමහර පළාත්වල හරකුන් අර පුෂිය කරනවා කියලා උන්ගේ අර වෘෂණ කෝෂ තල්නෝනේ. මෙන්න වෘෂණ කෝෂ තැළුවා. තල්ලා ඒ පාර ටික කාලෙකින් ඌ මරුණා. ඊට පස්සේ බූරුවෙක් කළ උපන්නා. බූරුවගේ වෘෂණ කෝෂ තැළුවා. ඕම දුක් විඳලා ඒ පාර ඔන්න මේ සිටු විශාල සිටු ගෙදරක මේ තරුණ ගෑල්ලමෙක් කළ උපන්නා. 84000ක් ධනෙ තියෙන සිටු ගෙදරක. ඒ වගේම 84000ක් ධනෙ තියෙන සිටු ගෙදරකට විවාහ කරලා දුන්නා. දැන් මේ දෙන්නත් එක්ක යුගදිවේ පත්තලේ ඉන්නවා. හරිද? මේ සිටු දුව නැත්තම් මේ තරුණ කාන්තාව හරිම හොඳයි. පුබ්බුට්ටායි පච්චා නිපාතිනී කිංකාර පතිස්සාවිනී මනාපචාරිනී ප්‍රියවාදිනී විසාකා මනාපකායි සූත්‍රයේ තියෙන්නේ කාන්තාවක් විසින් කරන හැම වැඩම උදේ පාන්දර නැගිටිනවා අන්තිමට නිදිය ගන්නේ ස්වාමියාට හරිම කීකරුයි නේද? ගෙදර වැඩ අනලස්ස කරනවා ලස්සනට ඇඳලා කරලා ඉන්නවා කවදාවත් නරක වචන කියන්නේ ඔය වගේ මේ පුදුම හොඳ අම්මා කෙනෙක්. ඉතින් මෙයා මේ ඔක්කොම කටයුතු කර ගෙදර දැන් ස්වාමි මහත්මයා ගෙදරින් එළියට ගිහිල්ලා ගමනක් ගිහිල්ලා ගෙදරට එනවා නම් මොකද කරන්නේ? කකුල් දෙක හොදලා ගෙදරට ගන්නේ. මේ ඇත්තෝගේ මහත්තුරු ගෙදරට එනකොට කකුල් දෙක හොදලාද ගේ ඇතුළට ගන්නේ. අද උස්සන්න බලන්න එහෙම කරන අම්ම කෙනෙක් ඉන්නවනේ මෙතන. නේ? තේරුණාද? ඉසිදාතරණිය ඒ තරමට තමන්ගේ මහත්තයට ගෞරවේ. හරිද? ඉතින් ඔහොම කරගෙන හිටියා. මා අවුරුද්දයි හිටියේ. අයියෝ මට නම් එපා මෙයා කියලා එයා මිනිස්සේ ගියා. ඒ පාර 40 කලක් ධනෙ තියෙන කෙනෙකුට විවාහ කරලා දුන්නා. එයත් එක්ක තර විදියමයි. හැබැයි මාස 6යි හිටියේ හැබැයි කියලා ගියා. දැන් ඒ පාර මේ සිටුතුමාට හරි වැඩෙන් නම් මේ දෙන්නෙම්ම දාලා ගියානේ මහත්තුරු. ඒ පාර ගෙදරට එන මිනිස්සෙක් හිටියේ හිඟන මිනිස්සෙක්. හරිද? ඒ කඩමාල්ලා කතේ අරගෙන හැබැයි හොඳ හැටිදඩු කොල්ලා මූට කතා කරලා ඉවරලා මොකද කරන්නේ විවාහ කරලා දුන්නා. ඒ මිනිස්සයා අර කඩමාල්ලයි ඊළඟට වාජනේයි හැරමිටියයි ඔක්කොම ගෙදර ගබඩාවේ තියලා තමයි විවාහ වුනේ. මාස 3යි හිටියේ. අනේ මට නම් මේ ආයෙපයි කියලා ගියා. ඊට පස්සේ යා ගිල මහණුනි සිතාදෙන්නේ ගන්නේ යා. මේ ඉන්ද්‍රියකට වැරද්දක් කරොත් මේ භවයේ විතරන්නේ සසරත් ඉවරයි. තේරුණා? දැන් ඉතින් ප්‍රශ්නේ මොකද්ද? ආමුදුරනේ හරි. දැන් අපි කරපු ඒවට මොකද්ද කරන්නේ? ඉස්සරහට නොකර ඉන්නේ නැහැ කි. කරපු ඒවට මොකද්ද කරන්නේ නේ? හරි. දැන් අද යටකල් රජමහා විහාරයේ මේ පුණ්‍ය භූමියේ රහතන් වහන්සේලා වැඩ සිටි වගේ විශාල තැනක් නේ යටකල කිව්වොත්.
මේ පුණ්‍ය භූමියේදී අද අදිෂ්ඨාන කරනවා. අදින් පස්සේ මම මේ 9 දෙනාට වැරදි නොකරමු. අද අදිෂ්ඨාන කරන්න. මාස 6ක් යන්නේ හිත සමාධිගත වෙනවා. හොඳට කරලා බලන්න. තාම බෑ. මම දැන් මෙයාට අහලා තියෙන සන්තති අවතුමා කතාව. සන්තති අවතිය කියන්නේ කොසල් රජුරන්ගේ ප්‍රධාන අවතියනේ. රජුරෝ මොකද කරන්නේ? මෙයාට දුන්නා රජකම. දින 7කට. මෙයා මොකද කරන්නේ? ලස්සන ගෑල්ලා මේ ගෙනල්ලා දැන් නටනවා, ගයනවා, සින්දු කියනවා, මත්පැන් බොනවා එක වැඩයි. දින 4 කරන්න පුළුවන් දෙයක් නෑනේ. ඉතින් මිනිස්සයා සන්තෝෂයෙන් හිටියා. ඉන්නකොට මේ කෙල්ල දැන් නට ඉන්නවා. මෙයා අද වාඩිලා ඉන්නකොට මෙයා ඇදලා ගන්නවා, සිප වැලද ගන්නවා, මූණේ ඉබිනවා එක වැඩයි. තරුණ ගෑල්ලා මේක ඉතින් මෙහෙම කරනකොට ඉතින් මෙයාට මේකනේ. ඔහොම කර ඉන්නකොට එක සැරේට මේ කෙල්ල නට ඉන්නකොට මැරෙලා වැටෙනවා. වැටෙනම දැන් මෙයාට අදහ ගන්න බෑ. දැන් මෙයා මෙහෙම කරගෙන බලාගෙන ඉන්නවා. ඊට රාජ වෛද්‍යවරු ආවා. දැන් ඉතින් පතපාදාර දෙනවා, බෙහෙත් දෙනවා, අරව මේවා සේරම බැලුවා. මොන හේතුවකටවත් හොඳ නැහැ. ඒ පාර මේ කට්ටිය එකතු වෙලා වත්තම් කරගෙන බුදුහාර ළඟට ගියා. ගියාම බුදුහාර මොකද කරන්නේ? සිහිය පිටුවා ගන්නයි කියලා බණ කිව්වා. ඒ වෙලේ රහත් වුණානේ. සන්තතියම තියා. එහෙනම් අද අපි අදිෂ්ඨාන කරනවා මොකද්ද? අදින් පස්සේ මොන හේතුවක් නිසාවත් ඇහැට වැරදි කරන්නේ. දැන් ඔන්න අපි රූප වාහිනිය බලනවා. නැත්නම් රේඩියෝ එක අහනවා. දැන් කියන පරණ මේ පසුගිය ජනාධිපතිවරු මෙන්න මෙච්චර විශාල ගාණක් වියදම් කරලා පිටරටවල් වල ගියයි කියලා. මොකද වෙන්නේ? හිතට කේන්තියක් එනවා. මේ කවුරුවත් කරපු වැරදි වලට අපේ මේ හිත කුණු කර ගන්නවා. ඇයි අපි එහෙම කරන්නේ? ඒ කට්ටිය කරා නම් ඒ කට්ටිය අරන් යනවා. නේ? අපිට මොකටද කවුරුවත් කරපු කුණු කන්දල් අපේ දාගන්නේ ඇතට? පැහැදිලිද? කිසිම කෙනෙක් කරපු වැරදි අපිට ඕනේ නැහැ. බුදුහාඳුනගේ භාවනාව මොකද්ද? විපස්සනා. විපස්සනා කියන්නේ මොකද්ද? ඉන්සයිට්. තමන් මම කොහොමද මා දකින්නේ? මම වැරදි කරන්නේ නැහැ. මට අනිත් අය කරාට කමන්නේ නැහැ. මම මගේ ඇහැට වැරදි කරන්නේ නැහැ. මම මගේ කනට වැරදි කරන්නේ නැහැ. මගේ දිවට, මගේ ශරීරයට, මගේ හිතට. මම වැරදි කරන්න. මාස 6ක් යන්නේ මේ ඇත්තන්ට තේරෙයි තමන්ගේ හිත සමාධියට එනවා. පුදුම සනීපයක්. ඉඩ කඩන් යාන වාහන ගව මහිස පිටරට ගෙවල් ඕවා මොකක්වත් නැති වුණා. සැනසීමෙන් මැරෙන්න පුළුවන්. පැහැදිලි? යන්නම් පැයකටත් වැඩි වුණා නේද? ඒ නිසා දිග අනුශාසනාවක් කරන්න ඕනේ නෑනේ. පන්සලේ ගෙදරක දානයක් ගේනෝ පන්සලට ඒකට එන්නම කියලා මගින් මගට කිව්වා. ඉතින් ඒක නිසා දන්නද? පන්සලෙන් එළවල දානෝ හැමතැනම බරට යනවා කියලා අද පන්සලේ බණ කියන්නේ නැතුව ආවේ මේ නායකාර හිතට රැක්කෙන ඉඳලා. නේද? ඉතින් ඒ නිසා දිග අනුශාසනාවක් කරන්නේ අපේ ශර්ලි මහත්මයා බලාපොරොත්තු වෙන විදියට අද මේ ධර්ම දේශනාව සිදු කරගත්තේ. ඉතින් විශේෂ වශයෙන් මෙතුමා බලාපොරොත්තු වෙනවා ශරද සිල්වා මහත්මයා සහ යටගල රාජමහා විහාරස්ථානයේ උපාසක උපාසිකා සමිතිය ශර්ලි මහත්මයාගේ පරලෝ සපත් දෙමාපියන් ඇතුළු නමින් මිය ගිය සියලු ඥාතීන් හිත මිත්‍රාදීන්ට පින් දෙන්න උපාසක උපාසිකා සමිතියේ සියලු සමාජික මහත්ම මහත්මී මිය ගිය අයට පින් දෙන්න විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ මහ සංඝරුවනටත් අපවත් වී වදාළ ලක්වැසි ලෝවැසි සියලුම ස්වාමීන් වහන්සේලාටත් පින් දෙන්න. ඒ වගේම යටගල රාජමහා විහාරයේ ආධිපතිත්වයේ දරන අපේ නායක හාමුදුරු ඇතුළු පඬිතු ස්වාමීන් වහන්සේලා ඇතුළු ලෝකවාසී ලංකාවේ සියලු බුද්ධ පුත්‍රයන් වහන්සේලාට සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා. දම් පිළිගන්නවා උපකාර කොට මියගිය සතර පීරුවේ සියලුම දායක දායිකාවන්ට පින් දෙන්න. රටත් ජාතියත් බුද්ධ ආගමත් රැක ගැනීමට උරදුන් ඒ රජදරුවන්ගේ පටන් වර්තමාන රණ විරුවන් දක්වා සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්න. ධර්මදේශන උපකාර කර හැමට සෙත් පතන්න අද පින්කමෙන් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මිය ගිය සියලු ඥාතීන්ට විහාරස්ථානයේ මිය ගිය සියලුම සතර පේරුවේ දායක පින්නතුන්ට අපවත් වී වදාළ නායක හාමුදුරුවරුන්ට මේ පින් ලැබේවා අනුමෝදන් වේවා. අපේ නෑයෝ සුඛී සුවපත් වේවා. හිතන පතන බෝධියකින් අමා මහ නිවනින් සැනසීම උදා කරගනීවා. ලෝකයේ ශාසනය සුරකින්න සිළු දෙවියෝ මේ පින් දැකලා සතුට වෙලා අනුමෝදන් වේ. දෙවියන්ගේ දිවිසුරු
වඩා වර්ධනය කරගනීවා. විශේෂයෙන්ම මේ පින්වත් හැම දෙනාටම මේ විහාරයේ ආධිපතිත්වයේ දරන නායක හාමුදුරුවෝ ඇතුළු ඒ වගේම අපේ කෙහෙල්වල නායක හාමුදුරුවෝ සුමංගල නායක හාමුදුරුවෝ ඒ වගේම අනිත් පඬිතු ස්වාමින් වහන්සේලා ඇතුළු ස්වාමින් වහන්සේලා සියලුම දෙනාටත් ඒ වගේම ශර්ලි මහත්මයා ඇතුළු දායක පින්නතුන් හැමටත් තෙරුවන් සරණ නිදුක් නිරෝගී සුවය සලසා දෙත්වා දෙවියෝද නිවන් දකිත්වා. මියගිය සියලු ඥාතීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සසර දුකින් එතර වීමෙන් ලබන මහ නිවනින් සැනසීමම ලැබේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවාන පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාශට්ඨා ච ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔව් නොතේරිච්ච තැනක් ගැටලුවක් ඉත්ත්‍ින්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය හදේ වස්තු. ඉත්ත්‍ින්ද්‍රිය කියන එක දන්නවනේ පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය. ඒ කියන්නේ මේ නාම ජීවිතේන්ද්‍රිය රූප ජීවිතේන්ද්‍රිය කියලා දෙකක් තියෙනවා. අපේ මේ චෛත නාම ධර්ම ජීවත් කරන ස්වභාවය සහ රූප ධර්ම ජීවත් කරන ස්වභාවය කියලා අපිට තියෙනවා ජීවිතේන්ද්‍රිය රූපය කියලා එකක්. ඊට පස්සේ හිත හදේ වස්තු. ඒ ටිකට වැරද්දක් කරොත් එයා හැමතිස්සෙම මතක් කර විඳවන. දිට්ඨ සම්වේදිනේ කියන්නේ ඒක තමයි. මෙලොව වශයෙන් කරපු ගාම වැවි පේනවා. දැන් මලක් කැඩුවයි කියන්නේ ඒක හැමතිස්සෙම මතක් වෙනවනේ. මතක් කරනකොට හිතට වද දෙනවා. බෑනේ. පත් වෙන්න බෑ. දැන් මෙයාට මෙච්චර කාලයක් පත්ුනේ නෑනේ. මෙයා හිතාගෙන හිටිය මිසක පත්ුනේ නෑනේ. පත්ුනේ නැත්තේ අර හේතු නිසා තමයි. ඉන්ද්‍රිය අසංවරකම. කර්මජ රූප එකකටවත් අනතුරක් කරොත් එයා කිසි දවසක සමාධියට එන්න දෙන්නේ නැහැ ඉතින්. කර්මජ රූප සංසාර පිනෙම්මනේ ලැබෙන්නේ. ඒවට ආයි උත්තරයක් නැහැ. සංසාරේ හොඳ වැඩ කරපු අයට විතරමයි ඒව ලැබෙන්නේ. මිනිස්සු වල උපදින හැම දිනාටම ලැබෙන්නේ නැහනේ. නේද? රටේ කොච්චර ඉන්නවද ඇස් දෙක පේන්නේ නැති අය. කන් දෙක ඇහෙන්නේ නැති අය. අත, කකුල මේව නැති අය. ඇඟ පුරාම චර්ම රෝග. නේ? සදාකාලික ලෙඩ. ඒ නිසා මේ ඉන්ද්‍රිය නම දෙනාට වැරදි කරන්න එපා. චතුසත්‍ය කිව්වම නෝන බුදුහාඳුර එතන චතුරාර්ය සත්‍ය කිව්වම අවධාරණය කරේ තෘෂ්ණාව විතරමයි. චතුසත්‍ය කිව්වම තෘෂ්ණාවයි. අවශේෂ කිලේශ 10ක් තියෙනවා. ඒ කියන්නේ මේ දෝෂ, මෝහ, හිරි, ඔත්තප්ප, පලාස ඒ වගේ තවක් කෙලෙස් 10ක් තියෙනවා. ඒ 10ක් නැති කරන්න ඕනේ. තෘෂ්ණාව විතරක් නෙවෙයි අනිත් කෙලෙස් 10ක් නැති කරන්න. ඒ විතරක් නෙවෙයි අනිත් අකුසල 10ක් තියෙනවනේ. ඒ අකුසලත් නැති කරන්න. ඒ වගේම හතරවෙනි වතාවේ තීනි කුසල මූලානි. ඒ කියන්නේ අලෝභය, අදෝෂය, අමෝහය ඒ තුනත් නැති කරන්න ඕනේ. අලෝභය තිබුණොත් මොකද වෙන්නේ? දිව්‍ය ලෝකෙ උපදිනවා. අදේශය තිබුණොත් බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. පැහැදිලිද? දැන් මෙයාට අලෝභයෙන් දන් දෙනවා. දුන්නට පස්සේ මොකද දිව්‍ය ලෝක කියලා උපදිනවා. සංසාරේ නතර වෙන්නේ නැහැ. හරිද? සාසව කුසල ධම්මා. සාසව කුසල් දහම්. දැන් සෝමනස්සාගේ ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසලයක් කරනවා. ගිහිලා දිව්‍ය ලෝක උපදිනවා. මනුෂ්‍ය ලෝක උපදිනවා. පැහැදිලි? එතකොට එතෙන්ද තමයි බුදුහාඳුර චතුසත්‍ය දේශනාවක් තමයි මේක පෙන්වන්නේ ක්‍රම 5කට. දුක්ඛ නිරෝධාරි සත්‍ය පෙන්වන ක්‍රම 5කට. ඒක මේ සාසව දැන් මේ බුදුහාඳුරන්ගේ දේශනා එක දැන් අපි හිතමු බුදුහාඳුර සමහර වෙලාවකට ධර්මයේ දේශනා කරේ පාරේ වැඩ කරන කම්කරුවට. නේද? එහෙම නැත්නම් ගොවියට.
එහෙම නැත්නම් වෙලෙන්දට. එහෙම නැත්නම් හාමුදුරුවන්ට. එක එක්කෙනාට දේශනා කළේ එක එක ක්‍රමයට. පැහැදිලි? ඒ නිසා තමයි මේක විවිධතාවයක් තියෙන ධර්මයේ. පැහැදිලිද? එහෙම නැතු දේශනාවේ අඩුවක් නෙමෙයි. පරියාය වශයෙන් දේශනා කළා තියෙනවා. නැවත අපි දැන් තෘෂ්ණාව නැති කරන්නේ කියනකට වැඩිය මේ ක්‍රම පහ කියලා දුන්නොත් කෙනෙකුට තේරෙන්නේ නැති වැඩිය. පැහැදිලිනේ? දැන් කෙනෙක් ඇහුවොත් අපෙන් තෘෂ්ණාව නැති කරාට මෝහේ නැති වෙනවද කියලා. අපි අමාරුවට හරි ලස්සනයි. ඉතින් බුද්ධාව හොතට ඉගෙන ගන්න ඕන. එතකොට තමයි ඒකේ සාරය හිතට දැනෙන්නේ. ඇත්තටම අපි කතා කරොත් අවංකවම අපි බණ දන්නේ නැහනේ. අපේට තියෙන්නේ මොකද්ද? පුහු මානයක් විතරයි. අපි මෙහෙමයි කියලා හිතනවා. ඒකයි. මමත්වේ නැති වෙන්න පළවෙනිම වැඩේ තමයි හිතට එකඟව ජීවත් වීම. සක්කාය දිට්ඨිය. තමන් හිතට විරුද්ධව කරන්න ඕව ලෝකයටම බොරු කරන්න පුළුවන්, හිතට බොරු කරන්න බෑනේ. ඒකයි මේක. හරි එහෙනම් වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච්ච අතෝ නිබ්බාන සම්පද්දේ මිනාචේ සමිජ්ජතු. සියලු දෙනාටම තුනුරුවන් සරණයි. කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති, ගාල්ල පිල්ලගොඩ පුරාණ විහාරය, ඒ වගේම ගංගොඩවිල පඤ්ඤෝදයාරාමාධිපති, ශාස්ත්‍රපති, දර්ශනපති ගෞරවනීය මඩිහේ සුගතසිරි නායක මාහිම්පාන් වහන්සේ, උන්වහන්සේ හරියටම ඒ අවශ්‍ය වෙලාවට වැඩමවන්නට යෙදුණා. අපේ විහාරස්ථානයේ විහාරාධිපති නායක හාමුදුරුවෝ, ඒ වගේම මෙම ආරාධනාව විශේෂයෙන් සිද්ධ කළ අපේ යටගල රාජමහා විහාර හෙට්ටාචල මහපිරිවෙනේ හිටපු පරිවේනාධිපති, ඒ වගේම රාජමහා විහාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය, ඒ ගත්කතුවර අපේ පදලංග ලස්සජී පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය වෙනුවෙනුත්, ඒ වගේම උපාසක උපාසිකා පින්නතුන්, මෙහි ප්‍රධාන දායකත්වයක් ගෙන කටයුතු කරන, අපිට බොහොම ලෙන්ගතුව ක්‍රියා කරන ඉංජිනේරු ශර්ලිද සිල්වා මහත්මයා, එම සහෝදරිය ඇතුළු මේ පින්නතුන් වෙනුවෙන් තාම ගෞරවයෙන් මේ මොහොතේ අපේ හාමුදුරුවෝ ගෞරවයෙන් පිළිගන්නවා.